ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දෙනාටම. ඔන්න ඉතින් අදත් මම ඔයාලා ළඟට ආවා ලස්සන vlog එකක් අරගෙන. අද ඉතින් ඉස්කෝලේ නිවාඩු දවසක් වුණාට ටිකක් උදේම නැගිටලා වැඩ පටන් ගත්තා. මොකද අද අපේ අම්මත් ගෙදර නැති නිසා තනියම බබත් එක්ක වැඩ ටික කරගන්න අමාරුයි. බබා දැන් දඟ මල්ලක්නේ. කවුරු හරි එයා ළඟ නෑ කියලා දැනුණු ගමන් එක්ක පුටුවක් උඩට නැගලා අයිනෙම වාඩි වෙනවා. නැත්තම් මොනවා හරි කටේ දා ගන්නවා. ඒ නිසා කවුරු හරි බබා ළඟම ඉන්නම ඕනි. වතුර උණු වෙන්න තියලා වොෂ් එකකුත් දාගෙන තේ එකකුත් බීලා ඔන්න ඉතින් මම වැඩ පටන් ගත්තා. මේ ඉතින් මම අකමැතිම වැඩේ. ඒ තමයි කොණ්ඩේ පීරන එක. මගේ කොණ්ඩේ ඉක්මනටම වැවෙනවා. ඒත් ඉතින් පීරන්න ගියාම තමයි පණ යන්නේ. පීරන්න අමාරු නිසාම අපේ හස්බන්ඩ් කියලා තියෙන්නේ කොණ්ඩේ රීබෝන්ඩින් කරන්න කියලා. ඒත් ඉතින් 2023 නොවැම්බර් මාසේ කොණ්ඩේ හැදුවට පස්සේ ටික දවසකින් මම ප්‍රෙග්නන්ට් වුණානේ. දැන් ඉතින් බබා ඉන්න නිසා ලස්සන වෙන එක ගැන හිතන්න ඇත්තටම මට වෙලාවක් නෑ. ඒත් ඉතින් අපි ලස්සනට ඉන්න ඕනි තමයි. මම හිතනවා හැම අම්මා කෙනෙක්ම මේ කැපකිරීම දරුවෝ වෙනුවෙන් කරනවා ඇති කියලා. දැන් බබා ටිකක් ලොකු නිසා ඉස්සරහට බලමුකෝ ඉතින් ලස්සන වෙන එක ගැන හිතන්න. ඇත්තටම දැනට අවුරුදු 2කට කලින් ඇඳුම් ගත්තට පස්සේ මම හරියට ඇඳුමක්වත් ගන්න ගියේ නෑ. මොකද ඉතින් ඉස්සර නම් මම ලස්සන ඇඳුම් ගන්නවා. දැන් ටිකක් මහතයිනේ. ඇඳුම් දැක්කම අනේ මට අඳින්න බෑනේ කියලා දුක හිතෙන නිසා මම ඇඳුම් ගන්න ගියෙම නෑ. කතාවෙන් කතාව ඔන්න ඉතින් මම බුදුන් වැඳලා ඉතිරි වැඩ ටික පටන් ගත්තා. ඊයේ නෑ හොදපු රෙදි ටිකක් තිබිලා ඔන්න ඉතින් මම ඉක්මනට ඒ ටිකත් වනාගත්තා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. බබාලට රෙදි රැක් ගනිද්දී මේ වගේ ඒවනම් කවදාවත් ගන්න එපා. ගොඩක් රෙදි වනන්න පුළුවන් කියලා මමත් ඒ වගේ එකක් ගත්තා. ඒ වුණාට ඒකේ හරහට තියෙන බට නිතරම ගැලවෙනවා. මේ බලන්නකෝ මම කිව්වේ බොරුද කියලා. පේනව නේද රෙදි රැක් එකෙන් භාගයක්ම කැඩිලා තියෙන හැටි. රෙදි ගොඩක් තියෙන වෙලාවට ඉතින් වනන්න ඉඩ නෑ. ඒකත් හරි කියමුකෝ. රෙදි ගොඩක් වැනුවම ඒක දෙපැත්තට පැද්දෙනවා. ඒ විතරක් නෙමෙයි මැද බට ටික ගැලවිලා වැටෙනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව රෙදි ටිකත් මම වනාගත්තා. ඔන්න රෙදි ටික වනලා ගෙට එනකොටම අපේ පුතා හැරලා කෑ ගහනවා ඇහුණා. අපේ බබා හැරලා ටික වෙලාවක් ගියාට පස්සේ මම බබාගේ උදේ කෑම එක කවනවා. මම හැමදාම බබාට උදේ කෑම එක හදලා දෙන්නේ කඩල කැඳ එකක්. කැඳ කිව්වට ඉතින් ටිකක් උකුවට තමයි ඒක හදන්නේ. හැමදාම රැට කඩල පෙඟෙන්න දාලා බත් එක්ක උයාගෙන පොල් කිරි එකතු කරලා තමයි මම ඒක හදන්නේ. හැදුවා වගේ නෙමෙයි ඉතින්. කවන්න ටිකක් අමාරුයි. පළවෙනි කට දෙවෙනි කට ඉක්මනට කෑවට ඊට පස්සේ ඉතින් කවන්න හරිම අමාරුයි. මේ විදිහට ළඟට වෙලා ටිකක් කනවා. ඊට පස්සේ ගේ හැමතැනම දුව තමයි කවන්න ඕනේ. සින්දුවක් දෙකක් කියලා චුට්ටක් නටලා පෙන්නුවම නම් ඔන්න ළඟට වෙලා ඉතින් අහගෙන ඉන්නවා. පොඩි බබාලට මේ වයසෙදිම චූටි දේවල් කියලා දුන්නම එයාලා ඒ දේවල් හරි ඉක්මනට ඉගෙන ගන්නවා. බබයි මායි වාඩි වෙලා ඉන්න මැට් එකේ තියෙන රූප එකින් එක ඇහුවම බබා ඒවා පෙන්නනවා. හැබැයි ඉතින් මම ඒව දවසෙන් දෙකෙන් බබාට කියලා දුන්නේ නෑ.
දවස් 3කට එක වචනය ගානේ වගේ තමයි කියලා දුන්නේ. ඒවත් නිතරම අහන්න ඕනි ඉතින්. එතකොට බබාලට ඒවා හොඳට මතක හිටිනවා. අපි බබාලත් එක්ක ඉඳි අපිත් බබාලගේ ලෝකෙට යන්න ඕනි. එයාලත් එක්ක සෙල්ලම් කරන්න ඕනි. කොච්චර කාර්ය බහුල වුණත් එයාලා වෙනුවෙන් ටික වෙලාවක් හරි අපි යොදවන්න ඕනි. එයාලා වෙනුවෙන් අපි ඉන්නවා කියලා බබාලට දැනෙන්න ඉඩ දෙන්න ඕනි. එතකොට බබාලා හරි ඉක්මනට දේවල් ඉගෙන ගන්නවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම බබාට කවලා ඇඟ සෝදලා ඇඳමුකුත් ඇඳුවා. මේ ඉන්නේ බබාගේ හොඳම යාළුවා තඩියා. මේ ටෙඩියට බත් කවනවා, පවුඩර් දානවා, හරි වැඩ තමයි කරන්නේ. ඔය තඩියට අඳවලා තියෙන්නේ මගේ ටී-ෂර්ට් එකක්. ඔන්න ඉතින් අපේ බබා මාව ෆොටෝ ගන්නවා. පේනව නේද? මම මේ ළඟදි බබාට ෆ්ලෑෂ් කාඩ් ගෙනත් දුන්නා. ඒත් ඉතින් බබාට දැන් මේවා කියලා දෙන්න නම් බෑ. ඒවා ටිකක් බර වැඩිනේ. රූප බලන්න නම් ඉතින් හොඳයි. මම බබාට පළතුරු වල නම් මෙහෙම කියලා දෙද්දි පළතුරු වර්ගය පෙන්නලා රූපෙත් පෙන්නලා තමයි කියලා දෙන්නේ. එතකොට එයාලට ඒවා හොඳට මතක හිටිනවා. චූටිම බබාලට විතරක් නෙමෙයි ඕනෙම ළමෙකුට ප්‍රායෝගික අත්දැකීම් එක්ක දෙයක් කියලා දුන්නොත් හොඳට මතක හිටිනවා. අපේ බබා පාට වර්ග වලින් තාම අඳුනන්නේ නිල් පාටයි කහ පාටයි විතරයි. අනෙක් පාට නම් මම තාම බබාට කියලා දීලා නැහැ. බබා ඔහොම ඉන්න අතරේ සෙල්ලම් කරන්න එක දේවල් දීලා මම උදේට කෑවා. මම කෑම එක බෙදන් ඉන්න ගිය වෙලාවේ ඔන්න ඉතින් අපේ බබා හැන්දකුත් අරගෙන උයනවා. සමහර වෙලාවට නම් ඉතින් මම කනකොට ළඟට ඇවිල්ලා බත් එකට අතින් ගහනවා. අද නම් ඉතින් එහෙම කළේ නෑ. බබා උයපුවා මට කවන්න අඩ ගහනවා. ඔන්න ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මම බබාට බිස්කට් එකකුත් කවලා පොඩි කෙසෙල් ගෙඩියකුත් කැව්වා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ බබා ටිකක් වෙලා නිදාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ මම ගෙනාපු දේවල් ටිකක් මේසෙ උඩින් තියලා හුරගත්තා.
මට මේ ගෙදර ඩ්‍රෙසින් ටේබල් එකක් නෑනේ. ඉතින් තියෙන විදිහට මෙන්න මේ කූඩවල මගේ ක්‍රීම් වර්ග හෙයා ඔයිල් ටිකත් අහුරලා තියාගත්තා. විසිහය අවුරුද්දේ ජර්නලින් වැඩවලට ඕනි වෙන මෙන්න මේ කියුට්ම කියුට් පින්තූර ටික මම ප්‍රින්ට් අවුට් අරගෙන ආවා. ඒවා දැක්කම හරිම ආස හිතෙනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා ළඟට ඉක්මනින්ම එන්නම්.